2021 පේපර් එකෙන් ප්‍රශ්න අංකය 21. SLFRS 16න් තමයි ප්‍රශ්නේ අහන්නේ. බලමු මොකද්ද මේකේ ඉල්ලන්නේ කියලා. අපිට කියනවා රොෂාන් පොදු සමාගම 2024 එහෙනම් 20 අප්‍රේල් 1 වෙනිදා ගිණුම් වර්ෂය පටන් ගන්නවා. 21/3/31 ඉවර වෙනවා පළවෙනි අවුරුද්ද. අවුරුදු 4ක කාල සීමාවක් සඳහා මොකද්ද භාවිත අයිතිය right of use පාවිච්චි කිරීමේ අයිතිය ගන්නවා. මූලික ගෙවීම 1500ක් ගෙවලා. එහෙනම් මුදල් බැර වත්කම් ගිණුම හර. ඔන්න වත්කම් ගිණුමට 1500ක් ආවා. මෙදින කල්බදු වගකීමේ මූලික මිනුම් කිරීම. ලීසින් එක 3500යි. එහෙනම් කල්බදු වත්කම් ගිණුම හර 3500යි. කල්බදු ණය බැර 3500. හරි. ගිවිසුම අවසානයේ නීති අනුකූල අයිතිය ලැබෙනවා. ජීව කාලය අවුරුදු 5යි කියලා කියනවා. එහෙනම් අපි ලීසින් එක අවුරුදු 4ක් දැම්මට අවුරුදු 4න් ලීසින් එක අවසන් අවුරුදු 5ක් පුළුවන්. එතකොට අවුරුදු 4 ලීස් ගෙවල් ඉවර වෙලා අපිට තව අවුරුද්දක් පාවිච්චි කරගන්නත් පුළුවන්. අයිතියත් අපිට ලැබෙනවනේ. එහෙනම් ඔක්කොම කීයද 5000යි. එහෙනම් වත්කම අවුරුදු 4ක් ලීස් කරාට 5ක් තියෙනවා ජීව කාලය. එහෙනම් අවුරුදු 5ක් අපි ෂෙයා කරනවා. ඊට පස්සේ ෂෙයා ඉවරුණායින් පස්සේ කියන්නේ අවුරුද්දකට 1000 ගානේ ෂෙයා කරනවා. මේකෙන් අවුරුදු 4ක් යද්දි ලීසින් ගෙවල ඉවරයි. ලීසින් ගෙවන්න නැතුව තව අවුරුද්දක් පාවිච්චි කරනවා. ඔන්න ඒ කතාව. අහන්නේ මොකද්ද? ෂෙයා 1000යි. උත්තර අංක 4.